ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් මම ඉන්නේ ඒක රෙගියුලේට් වෙන්න ඕන. සහ ලෝකයේ අපි කැමතිව අපමැති මහබැංකුව අධිපතිවරයා සම්දල මැතිවරයා අධිපති අකමැති වුණා. අද ලංකාවේ දවසකට USD ලක්ෂ 5ක 10ක ට්‍රාන්සැක්ෂන් වෙනවා. මම හිතන්නේ අපි අනිවාර්යෙන්ම රෙගියුලේට් කරනවා. අපි ලෝකෙ පිළිගත්තු ස්ටේබල් කරන්සි පාවිච්චි කරන අවසර දෙන්න. දැන් ඇමරිකාවට පුළුවන් ස්ටේබල් කරන්සි පාවිච්චි කරන අවසර දෙන්න. නීතිකේ නෑ. නීති අනුකූල කරනවා කියන්නේ ලෝක කරලා නෑ. රෙගියුලේට් කරනවා. මම නම් පැහැදිලිවම ඉස්සෙල්ලා මේ හරියට පෙරමද මේ ආන්දෝලන පයිත රෙගියුලේට් කරලා කියනවා. ආන්දෝලන දෙවි ක්‍රිප්ටෝ ඉන්වෙස්ට් කරලා තියෙනවද? මොකද සන්තිපිට උදේන මට මේ අතර මම ඉන්වෙස්ට් කරලා නෑ. මම ට්‍රේඩ් කරලා තියෙනවා. මම ට්‍රේඩ් කරේම මේ අමුතුම බාරි කරා මම ට්‍රේඩ් කරලා දවස් දෙකක් ට්‍රේඩ් කරේ මේ ඉතන. මම ප්‍රතිපත්තියක් හදනවා නම් ඒ ප්‍රතිපත්තිය හදන සෙට් එක යනවා නෙමෙයි කියනවා. ඒ සෙට් එකේ ප්‍රතිපත්තියක් හදන එකේ අපි ලෝකයේ ප්‍රධාන ප්‍රධාන හම්බ වෙනවා නම් එයාලා දැනගත්තොත් මම මේ සබ්ජෙක්ට් එක දන්නවා කියලා දැනගත්තොත් විතරයි එයාලා හරි දෙනවට කියනවා. එයා මාව තඳනවා. මට ඒ කියන්නේ මාර්ගයේ බිගින් පන්තියක් කරනවා කියන එක හොඳ නැහැ. අභික්‍රියාගේ මේ ආම්බෙන් දෙයක් කියන දේ කරෝදී ඔබතුමාගේ මතය කොහොමද මේකට විරුද්ධව නැති කියන සහ 2019 ඔබතුමා බලයට පත් වුණොත් පස්සේ කියලා අපි විශ්වාස කරනවා පත් වුණොත් කොහොමද නැවත ආයි මේක මේ පැත්තට ගන්න තියෙන තමයි ඒක. නෑ දුන්නොත් ගන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අම්බන්දර වරාය දුන්නා අපිට ඊට පස්සේ ඒක ගන්න බෑ. පෞද්ගලික අංශයක වැඩ කරන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ වැඩ කරන්නේ මොන කොන්දේසියටද? අම්බන්දර වරාය එක්ක අපිට තියෙන ප්‍රශ්නේ වරායට ආයෝජකයෙක් ගියාපු නෙවෙයි. හැබැයි අපි එකක වෙච්ච කොන්දේසි. නෑ හිතේ කියන්න හරි. අම්බන්දර වරාය ඉන්වෙස්ට්මන්ට් කමිට්මන්ට් එකක් නෑ. ඒ කියන්නේ ඒ ආයෝජකයාට මේ කාලෙ වෙනකොට මෙච්චර ආයෝජනය කළ යුතුයි කියලා කිසිම නීතියක් නැහැ. එයාට ඕන එකක් ඕන ආයෝජනය කරන්න පුළුවන් ඕන නම් තියෙන එකක් කොහොමද වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ ෂෙයා පර්සන්ටේජ්. මේ ෂෙයා පර්සන්ටේජ් එක ප්‍රයිවට් සෙක්ටර් එකට සම්පූර්ණ වායක් දීපු විදිහ වැරදි. සහ මම නම් කියන්නේ වරාය දෙන්නේ නැතුව ඩවුන්ලෝඩ් එකක් දෙනවා. ඒ කොළඹ වරායට ආයෝජකයෙක් කියලා තියෙනවා. ඒ මොඩල් එකම වැරදි. ආයෝජකයෙක් එක්ක ප්‍රයිවට් සෙක්ටර් එක වැඩ කරන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. හැබැයි මොඩල් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මට තියෙන්නේ. මම හිතනවා අපි මොඩල් එකක් හදන්න ඕනේ. පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක යනවා. ශ්‍රී ලංකාවේ පළවත් වගේ ඒවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන දෙයක් නෑ. මොකද අපි කොහොමද සමාන්දුවක් දින කාලේ දින 5 6 ලාභ ලබන්න පුළුවන්. දැන් ඒවා විකුණන කියලා ආණ්ඩුවට අසීමිත ලාභයක් ඉන්නේ නෑ. ආණ්ඩුවංගල බිලියන 5 ඊටයි එකපාර මේ 6 $6 මිලියන 500ක් විතර ගන්නේ. ඒක මොකක් හරි කරලා මම සුබසාදන මොකක් හරි බෙදලා හරි ඉවර කරේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අලුතෙන් ආයෝජකයෙක් ඇවිල්ලා සීනි කර්මාන්තශාලාව අලුතෙන් පටන් ගන්නවා නම් $1 බිලියනක් දාලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක උඩ නත්තලියා පෝට් එක හරි කොළඹ පෝට් එක විකුණන එකට විරුද්ධයි සාකච්ඡා. හැබැයි මැනේජ්මන්ට් එක සහ එක්ස්පැන්ෂන් කරනවා නම් හැබැයි එක්ස්පැන්ෂන් කරන්න එන කෙනා ඉන්වෙස්ට්මන්ට් කමිට්මන්ට් එකක් තියෙනවා. උදාහරණයක් අපි පළවෙනි අවුරුදු 5 මගින් මිලියන 50කට වැඩි කරා. ඉතින් අපි දන්නවා පහේ වැඩි කරා නැත්නම් අපිට අයින් ගන්න. ඔය ගින්සම බලංගු. තනි. ඒ එහෙම නේද අපේ දෙන ලොකුම ප්‍රශ්නේ. අපි අසං කරන මිනිසුන් වලට ඉන්වෙස්ට්මන්ට් කමිට්මන්ට් දෙන්නේ නැහැ. අපිට වාසනාවක විදිහට ගොඩනැගිලි වෙන්නේ නැහැ. රජයේ පූර්ණ පැත්තේ කියන එක මගේ නෝ. බැංකුව වගේ එකක් නේ අතරම දැන් පෝට් සිටි එක කියලා අලුතෙන් බැංකුවල දෙන්න පුළුවන්. දැන් මේ බැංකුව ඉගෙන දීලා වැඩක් වෙන්නේ නැහැ. සහ අතරම මනි ෆ්ලෝ එක රිලැක්ස් කරා. උන්ට ලංකාවට එන ගම්බීදී රිලැක්සේෂන් එකක් කරා නම් ඔය බිලියන 500 ගේ ඉතරවසින් උත්තරේ. ඉතින් අපි එහෙම නොකර මේක මුකුල්ලා හොයන සංයෝජන මොකක්ද කරන්නේ? ඒක ප්‍රායෝගිකයි ක්‍රිටිකල් රිස්ක්මක් සහ අරම කියවල සමාන සෙග්මන්ට්ස් ඉන්නවා ඒක කාලේ ක්‍රිටිකල් වෙන සැටිස්ෆැක්ෂන් එකක්. ක්‍රිටිකල් ඉන්නයක් සඳහා සමාජ මාධ්‍ය හරි රටේ හරි ලෝකේ හරි යම් ප්‍රසාදයක් ගන්න දෙන්නු ගන්න. ඒකයි දීර්ඝකාලීන ඉම්පැක්ට් එක බලන්න නැහැ. හම්බන්තොට වරාය මොන උදාහරණයක්. කොළඹ පෝට් සිටි එක මොන උදාහරණයක්. පෝට් සිටි එක ඕගන් කරා කියලා අපිට චෝදනා කරලා පරීක්ෂණයක් කරා. ඊට පස්සේ ඒකෙන් තහවුරු අවුලක් වුණේ නැහැ කියලා අන්තිමට චීන සමාගම වන්දි කියවනවා. වන්දි කියලා සාලි නැහැ කියලා ඊළඟුලේ කොටසක් ආයෙත්. දැන් ඊළඟුලේ කොටසක් තුනෙන් එක දිප්පේ. ඒකෙන් එයාට වැඩි කොටසක් යනවා. ඇයි අපි කරමු විශ්වාස කියලා. ඒ විශ්වාස දැනෙන්නේ. ඊට පස්සේ අපි වයින්නවා චීනට. අපි විශ්වාසලා චීනට හරි ඉන්දියානු එක්කලා බලන්න වැඩක් වෙන්නේ නැහැ. මේ ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් මම ඉන්නේ ඒක රෙගියුලේට් වෙන්න ඕන. සහ ලෝකයේ අපි කැමතිව අපමැති මහබැංකුව අධිපතිවරයා සම්දල මැතිවරයා අධිපති අකමැති වුණා. අද ලංකාවේ දවසකට USD ලක්ෂ 5ක 10ක ට්‍රාන්සැක්ෂන් වෙනවා. දැන් අපිට ඒක වෙනවා කරන්න බෑ. ඒ වුණා අපි මේක රෙගියුලේට් කරන්නේ. රෙගියුලේට් නොකරොත් තමයි පිරමිඩ හැදෙන්නේ. ඒ පිරමිඩ් සිස්ටම් එකයි ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ට්‍රේඩින් පටලවාගෙන තියෙන තමයි පොසිටිව්.
බ්ලොක්චේන් ටෙක්නොලොජි එක නැති. මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම රෙගියුලේට් කරනවා. අපි ලෝකෙ පිළිගත්තු ස්ටේබල් කරන්සි පාවිච්චි කරන්න අවසර දෙන්න. දැන් ඇමරිකාවට පුළුවන් ස්ටේබල් කරන්සි පාවිච්චි කරන්න අවසර දෙන්න. අනිත් අකවල වලට ඒක ට්‍රාන්සැක්ෂන් කරන්න දෙනවා USDT වලින් ස්ටේබල් කරන්සි එකක් විතර දෙනවා නම් අපිට දෙන්න බැරි කමක් නැහැ. සහ එක්ස්චේන්ජ් එකක් අපි ලෝකෙ දැනට රටවල් එංගලන්තය, ඇමරිකාව, දුබායි, සිංගප්පූරු වගේ රටවල් පිළිගත්තු එක්ස්චේන්ජ් අපි ගේනවා. මොකද එහෙම ගෙනාවොත් වල්නරබිලිටි එක අපිට එන්නේ නැහැ. ඒ එක්ස්චේන්ජ් එක ගන්නවා. එතකොට ඔය කියන චැලෙන්ජ් එක අපිට එන්නේ නැහැ. මේක නීති කියන බෑ. නීති අනුකූල කරනවා කියන එක ලෝක කරලා නැහැ. හැබැයි රෙගියුලේට් කරනවා. මම හිතලා අපි පැහැදිලි කරමු ඉස්සෙල්ලා මේ අරින්න පෙර මම දැන් මේ ආන්දේ මම හිතා රෙගියුලේට් කරලා කියලා මොකද ආන්දේ අම්දේ ක්‍රිප්ටෝ ඉන්වෙස්ට් කරලා තියෙනවනේ දැන් මම ඉස්සන් ක්‍රිප්ටෝ දානවා මට. ඔබ අතර මම ඉන්වෙස්ට් කරලා නැහැ. මම ට්‍රේඩ් කරලා තියෙනවා. මම ට්‍රේඩ් කරේම මම අමුතුම ගන්න අමුතුම පාරි කරා මම ට්‍රේඩ් කරලා දවස් දෙකක් ට්‍රේඩ් කරේ මේ ඉගෙන ගන්න. මොකද මම ප්‍රතිපත්තියක් හදනවා නම් ඒ ප්‍රතිපත්තිය හදන සෙට් එක ගැන මම දෙන්නවා කියනවා. ඒ සෙට් එකේ ප්‍රතිපත්තියක් හදන එකේ අපි ලෝකේ ඉන්න ප්‍රධාන ප්‍රශ්න හම්බ වෙනවා නම් එයා දැනගත්තොත් මම මේ සබ්ජෙක්ට් එක දන්නවා කියලා දැනගත්තොත් විතරයි එයාලා හරිද මට කියනවා. එයා මාව ගන්නවා. මට ඒ හරිද ගන්න ඕන නම් මම මේ සෙට් එක ගැන ලොකු අවබෝධයක් හොය ධන අවබෝධයක් තියෙනවා. මම ලොකු අවබෝධයක් නෙවෙයි ධන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය ගන්න මම ට්‍රේඩ් කරේ. එහෙම නැත්නම් මේ ඉන්වෙස්ට්මන්ට් එකක් විතර බිස්නස් එකක් විතර ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්නේ නෙවෙයි. වෙයි. ඒ අවබෝධය ගන්න නිසා තමයි මට පොලිසිය හදාන්න ප්‍රතිපත්තිය හදාන්න ඒ සෙක්ටර්ස් එක ලෝකින ප්‍රධාන පෙළයක් දෙක සාකච්ඡා කළේ ඒක අදහස් ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් එහෙනම් දැන් ඉන්න අලුතෙවරු ඒ ට්‍රේඩ් කරන්නේ හොඳයි. අඩු ගන්න යා සෙට් එක ඉගෙන ගන්න. ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඉගෙන ගත්තා කියන්නේ අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ජීවිතයකට අවස්ථාවක් ඉංග්‍රීසි කරනවා. මේකෙදි අපිට ඉස්සරහදී ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කරනවා දැන් හරි මත් ඔගේ ආයෝජනය කරලා ඉන්න අර තමයි මම තමයි කරන්න දෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් අද ලෝකෙ shift වෙනවා මොකද ස්ටේබල් කරන්සි එක ඩිජිටල් කරන්සි වලට තමයි shift වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ දැන් ගෝල්ඩ් එක ෆිසිකල් ගෝල්ඩ් නෙවෙයි දැන් ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩින් වලින් යන්නේ. මේ ට්‍රේඩ් කරනකොට ෆිසිකල් ගෝල්ඩ් මායක නැහැ කොහොම මාකට් එකේ ට්‍රේඩ් කරනවා. ඉතින් මේ තැනට ගෙනාවොත් ප්‍රධාන තරුණ පරම්පරාවකට ලොකු ආදායම් උත්පාදනය කරන්න පුළුවන් සහ ටූරිසම් සෙක්ටර් විශේෂයෙන්ම ටූරිසම් වල ඩිජිටල් නෝමැඩ් එක ඇදලා තියෙනවා. බිස්නස් එක ඔන්ලයින් බේස් බිස්නස් කරන්නේ දැන් නෝරෙලිය වඳුල්ල වන්දාන ඇල්ල කියන්නේ ඒක ප්‍රොමෝට් කරනවා හොඳ තමයි. මේ පැතිවල ටූරිසම් ප්‍රොමෝට් කරනවා නම් ඩිජිටල් නෝමැඩ් ටූරිසම් ලොන්ග් ස්ටේස් කියන්නේ සාමාන්‍ය හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒකට USDT වලින් හරි ස්ටේබල් කරන්සි එකකින් ගෙවන්න ඕන නම් ඒ ගෙවන්න අවකාශයක් දෙන්න ඕනේ. ඒ ආණ්ඩුව දැනගන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එක දැනගන්න ඕනේ එයා එපා කිව්වත් ඒක තමයි වෙනවා. ඉතින් මේක බ්ලැක් මාකට් එකක් හැදෙන්න දෙන්නේ නැතුව රෙගියුලේටර් මාකට් එකක් හැදෙන්න දෙන එක තමයි රෙගියුලේටර් එකේ වගකීම.